අපේ ගෑනිත් එක්ක නම් ගෙදරටලා පාඩු ඉන්නවා. හැමතැනම කඩේ යනවා. කඩේ යනවා කියලා යන දවසේ කොබඩු ගින්නේ නැතු මට වරද කරනවා. අම්මට සරි අර ඉන්න කල්පනා නේද? අඩෝ බොක්කු සිරිපාල මොකෝ උඹා දවුලනයි. පාය නෝබන් හැමදේම කඩේ යන්නේ නෝබන්. ඒ ඇයි බා? ගෑනික වැඩවන. හරි හරි. දැන් මේකට කවන්නේ. අපි කාලගෙන සෙට් වෙන. පහම දහසට සොට් එක. දැන් ඉතින් එහෙමවත් කරමු. මම ඔක්කොම කලින් මේ බඩු ටික දීලා එන්න. හරි මචං. එහෙනම් අවසර දෙන්න. මට කියන්න පුතුනා. මේ වගේ තවත් වීඩියෝ නම් අනිවාර්යෙන් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. ටක්කාල ගෙදර ගිහිල්ලා කුස්සිය පැත්තෙන් පනින්න ඕන. එනවා කියපුවා තාමයි. තාමයි. මේ තමිල් චිත්‍රපටයේ සුපිරි නේද පුතේ? ඔව් තාත්තේ. අම්මට සරි. අරු හවසට සෙට් වෙමු කිව්ව නේද? මොකක්ද කිව්වද තාත්තේ? නෑ පුතේ. අම්මට කිව්වම මං කඩේ පැත්තට ගියයි කියලා. දැන් නම් ඌ මාව මරන් කන්න බලන් ඇත්තේ. ටක් ගාලා යන්න ඕන. අති යාන්තම් ඌ ඉන්නවා. මොකෝ මචන් නේද? නැගිටපන්. උඹ දැන් දෙන්නේ? පොඩ්ඩක් ඉතින් පරක්කුණා. පරක්කුණා? භාවනාවේ හින්දා මං ෂොට් එක ගහලා පොඩ්ඩක් කලට් එකක් දැම්මා. යකෝ මම බැලපන් පැය 5ක් විතර මෙතන හිටියා. ඒ හින්දා තොට දෙනවද නැගනේ? ඕකට ඉතින් ගහලා හරියන්නේ නෑනේ. ගහන්න තොට ගහලා මදි. මම යන්න. නිලා ගන්න බෑ මගේ අත දිග නෑ අනී තව මල් පිපියන් කෝටි ගණන් තව මල් පිපියන්